අපි හම්බන්තොට ගිය වෙලාවේ ගියපු ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. මෙතෙන්ට කියන්නේ යහන්ගල කියලා. මෙතන අපි යනකොට වෙලාව හවස 5:00මාරත් පහුවෙලා තිබුණේ. ඒ නිසා ඉර බැහැගෙන යන ටයිම් එක නිසා මාරම ලස්සන view එකක් තිබ්බේ. ඉතින් මෙතෙන්ට කියන්නේ යහන්ගල කියලානේ. මෙතන දෙවන සියවසේට අයත් පුරාවස්තු හා ස්මාරක මෙතන තියෙනවා කියලා තමයි අර ඉස්සරහා పూర్වයේ ගහලා තිබුණේ. මෙන්න මේ විදිහට තවමත් වතුර තියෙන පොකුණක් මෙන්න මෙතන තිබුණා. ඒ වගේම තව නටබුන් කීපයක්ම තිබුණා. මේ මෙතන වගේම පිටිපස්සේ අර පේන ගලෙත් මෙන්න මේ විදිහේ නටබුන් කීපයක්ම තිබුණා. අපි මේ ඉන්නේ මෙතන පල්ලෙහැ කොටසේ. මෙතන ගල උඩට තව නගින්න පුළුවන්. මේ ගල උඩට යනකොට යන්න තියෙන ගල්පඩිපලක් වගේ තමයි මේකේ තියෙන්නේ. මෙතන මේ උඩට ගියාම දාගැබක් ඒ වගේ මං හිතන්නේ මෙතන පිළිම ගෙයක් තමයි ඊට මෙහා පැත්තෙන් තිබිලා තියෙන්නේ. මං ආසමුනේ මෙතන තියෙන view එකට. මෙතන මේ ගල මුදුනටම ගියාම වටපිටාව ලස්සනට පේනවා. ඒ වගේම අපි ගියේ ඉර බැහැගෙන යන ටයිම් එක නිසා මෙතන view එක නම් මාරම ලස්සනයි. මට හිතුනේම ලංකාවේ මේ වගේ ලස්සන තැන් තව කොච්චරනම් ඇද්ද කියලා.